හෙලෝ යාළුවනේ, ඉතින් සාදරයෙන් පිළිගන්නවා විශ්ව සංගයා YouTube channel. ඉතින් මගේ YouTube channel එකට අලුතින් එන කෙනා YouTube channel subscribe කරලා like කරලා share කරලා and comment කරන්න. ඉතින් අද යන්නේ කතා කරන්න යන්නේ සෞර ග්‍රහ මණ්ඩලයේ බිහිවීම ගැනයි. ඉතින් මේ පිළිබඳ මත කිහිපයක් තිබුණා. වඩාම පිළිගත් මතය වන්නේ නිහාරිකා කල්පිතය. නිහාරිකාවක් කියා හඳුන්වන්නේ අභ්‍යවකාශයේ ඇති යෝධ දූවිලි වලාවක්. මේ වලාවක්සේ එක්ක පවතින්නේ ඒ ඇති ගුරුත්ව බලය නිසායි. ඉතින් යාළුවනේ දැනට අවුරුදු බිලියන 4.6කට පමණ පෙර පැවති ආලෝක වර්ෂ ගණනාවකට පහළින් යුත් මෙවැනි දූවිලි වලාවක ගුරුත්වය බිඳවන්නට පටන් ගත්තා. එවිට එහි මධ්‍යයේ කොටසේ උෂ්ණත්වය වැඩි වී දූවිලි කැටයක් බවට පත් වෙන්නට පටන් ගත්තා. මුලින්ම කැටයක් බවට පත් වූ කොටසින් සූර්යය බිහි වුණා. ඒ වටා ගමන් කළ ඉතිරි දූවිලි වලා කොටසද කැටයක් බවට පත් වී ග්‍රහයන් නිර්මාණය වුණා. නිහාරිකා කල්පිතයට අනුව ස්වග්‍රහ මණ්ඩලය බිහි වුණේ මේ ආකාරයටයි. මෙම මතය මුලින්ම ඉදිරිපත් කරේ වර්ෂ 1734 දී ඉමානුවෙල් ස්ටර්න්බෝර්න් නැමැත්තයි. පසුව වර්ෂ 1755 දී ඉමානුවෙල් කාස්ට් මේ වඩාත් විස්තර සහිතව ඉදිරිපත් කළා. අවසාන වර්ෂ 1976 පියරේ සයිමන් පැලෑස්ද ස්වාධීන මීටම සමාන මතයක් ඉදිරිපත් කළා. මීට අමතරව සෞර ග්‍රහ මණ්ඩලය පිළිබඳ තවත් මත ගණනාවක් ඉදිරිපත් වී තිබෙනවා. ඉතින් යාළුවනේ තවත් වීඩියෝකින් අපි හමු වෙමු. විශ්ව සංගයා